උදව්කාරයෝ ගොඩක් ඉන්නවා. පුංචි පුංචි වැඩ ටිකක් දෙමුනේ. බබා විතර සුද්ධ කරලා දෙන්නවද අපිට? එකක්. ඇත්තටම මේ විතර කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණු එක පුංචි ආහාරයක් තුළ පෝෂණ ගුණය හුඟක් කැටිවුණු හොඳම පෝෂ්‍ය පදාර්ථ වලින් පිරුණු ආහාරයක්. ඉතින් අපි බිත්තරවල පෝෂණය ගැන කතා කරනකොට කැලරීස් ඇත්තටම බිත්තරයක 60ක් 70ක් පමණ ප්‍රමාණයක් තියෙනවා. ප්‍රධානවම high quality protein සහ healthy fats මේ බිත්තරවල අඩංගුයි. එතකොට ප්‍රෝටීන කවරය තමයි අර සුදු පාට අපි බිත්තරවල සුදු මදය. එතකොට අපි high quality protein කියලා කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය කරන essential amino acids කියන මේ අපේ අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල හැම දෙයක්ම බිත්තරවල අඩංගුයි. එතකොට මේ කහමදේ ඇතුලේ තමයි තියෙන්නේ healthy fats. කියන්නේ අපේ ශරීරයට හිතකර මේදය, අපේ සෞඛ්‍යයට හිතකර මේදය. ඒ වගේම සියලුම විටමින් වර්ග මේ කහමදය ඇතුලේ අඩංගුයි. විශේෂයෙන්ම විටමින් A, විටමින් D, E, K කියන විටමින් වර්ග මේ බිත්තරේ කහමදය ඇතුලේ අඩංගු වෙනවා. ඒ වගේම බිත්තරවල යකඩත් අඩංගු වෙනවා. ඉතින් මේ නිසා බිත්තර කියලා කියන්නේ අපේ ආහාර වේලට අපි එකතු කර ගන්නම ඕන ගාක් හොඳ පෝෂණ ගුණය කැටිවුණු ආහාරයක්. විශේෂයෙන්ම බබාලට අපි කොහොම හරි දවසට බිත්තර දෙකක් හරි දෙන්න තියෙනවා නම් හරි හොඳයි. මොකද ඒගොල්ලෝ ටිකක් කෑම කන්නත් හොරයිනේ. ඉතින් හැබැයි බිත්තර කන්න ආසයි. හුඟක් බබාලා බිත්තර කන්න හරි ආසයි. ඉතින් එක විදිහට හදලා දෙන්න පුළුවන්. බිත්තර තම්බලා, බිත්තර බැදලා, ඔම්ලට් දාලා, උයලා මේ කොයි විදිහටත් බිත්තර හැදුවහම රසයි. හරිද? හරි. එතකොට මම බිත්තර 3ක් අරගත්තා. බිත්තර 3ත් එක්ක. Thank you අසෙලි. කමන්නේ. එක් සලාඩ් එකට පිපිඤ්ඤා, එතකොට ලූණු සහ මෙතන තියෙනවා මේ අයිස්බර්ග් සහ නිවිති. ඒ වගේම තක්කාලි. මේ තක්කාලි අපේ ගෙදර අපේ වත්තේ හැදුණු තක්කාලි. මගේ අම්මා තමයි වගා කළේ. අම්මා ඇවිල්ලා මාස කීපයක් අපිත් එක්ක හිටියා. ඉතින් ඒ වෙලාවේ හදපු තක්කාලි. මේ හැම දෙයක්ම දාලා අපි එහෙනම් හදමු එක් සලාඩ් එක. සැලඩ් එකට බිත්තර වලට අමතරව පිපිඤ්ඤා, තක්කාලි, ලූණු, එතකොට අයිස්බර්ග් වගේම නිවිතිත් චුට්ටක් මම දැම්මා. ඒක තමන් කැමති විදිහට මේක මේ අපි එකතු කරගන්න අනික් ඒවා දාගන්න පුළුවන්. සහ ලූණු සමහර අය කැමති නැහැ. ඉතින් ලූණුත් දාන්න නැතු උනත් හදන්න පුළුවන්. මම ටිකක් අර ලොකුවට තමයි මේ කෑලි හිටින විදිහට කැපුවේ. අපි එක එක්කෙනා කැමති විදි තියෙනවානේ. ඉතින් ඒකට ඔයගොල්ලෝ කැමති විදිහකට කොහොම හරි මේ කලමනායකට දාලා හදාගත්තාම ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහට එග් සලාඩ් එක හදාගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ ලුණු, ගම්මිරිස් සහ ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගන්න. ඒ වගේම මම ග්‍රීක් යෝගට් ටිකකුත් දානවා. මොකද ග්‍රීක් යෝගට් කියලා කියන්නේ
ප්‍රෝටීන බහුල සහ පෝෂණය බහුල දෙයක්. ඉතින් ඒ නිසා තව අපේ මේ හදාගන්න එක් සැලඩ් එකේ ක්වොලිටි එක සහ පෝෂණය වැඩි වෙන්න තමයි මම ග්‍රීක් යෝගට් ටිකක් එකතු කරගන්නේ. දැන් සමහර අය කැමති මයොනීස් ටිකකුත් දාන්න මේ එක් සැලඩ් එකට. ඇත්තටම මයොනීස් දැම්මම හරිම රහයි. හැබැයි ටිකක් ඔන්න එතකොට කැලරි ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මයොනීස් මේ සැහැන්දක ග්‍රෑම් කැලරීස් 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වුණාට ඔගොල්ලෝ කන්න කැමති නම් මයොනීස් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. කෝන් නැට ටිකකුත් අපි දාගමු තව ටිකක් රස වැඩි වෙන්න, ගුණ වැඩි වෙන්න. මේ එග් සැලඩ් එක කෑවට පස්සේ අපිට බඩගිනි හැදෙන එක අඩුයි. ඉතින් අන්න ඒක හේතුවක් වෙනවා අපේ බර අඩු වෙන්න. එතකොට අපි එක මීල් එකක් අපිට මේ වගේ එග් සැලඩ් එකකින් රිප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් බිත්තර දෙකක් හරි බිත්තර 3ක් හරි දාලා අපිට හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි හිතමු අපේ දවල් කෑම වේල රිප්ලේස් කරගන්න හරි එහෙම නැත්නම් රෑ කෑම වේල රිප්ලේස් කරගන්න හරි අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් බිත්තර වල තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි අර high quality proteins හින්දා සහ healthy fats හින්දා බිත්තර කෑවහම අපිට බඩගිනි හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කෑම කෑවට පස්සේ අපිට ඉක්මනට බඩගිනි වෙනකොටනේ අපි තව වෙන දේවල් කන්න බලන්නේ. එතකොට අපි ඔන්න ජංක් ෆුඩ් වලට යනවා. එතකොට මොනවා හරි බිස්කට් කන්න බලනවා, පැණි රහ දේවල් කන්න බලනවා. හැබැයි ඒක හෙල්දි නැහැ. ඕනම කෙනෙක් බර අඩු කරගන්න ප්ලෑන් කරනවා නම් බිත්තර වලින් ලැබෙන ප්‍රධාන වාසියක් තමයි ඒ. මේ එග් සැලඩ් එක හරිම රහයි. ඒ වගේම හොඳට පෝෂණය පිරුණු ආහාරයක්. අපිට එක මීල් එකක් රිප්ලේස් කරන්න පුළුවන් මේ එග් සැලඩ් එකෙන්. ඒ කියන්නේ මේක විතරක් අපිට එක මීල් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ අනික් කෑමත් එකට සැලඩ් එකක් විදිහට මේක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙනම් අපි තවත් දවසක මුණ ගැහෙමු.